ආයිබෝවන් කියලා අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න මේ සූදානම් වෙන්නේ. අපේ channel එකෙන් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ පුංචි ලංකාව තුල පිහිටලා තියෙන ලස්සන වටිනාකමකින් යුක්ත තැන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් අදත් අපි මේ යන්නේ ඒ වගේ සොඳුරු බෞද්ධයින්ට වැදගත් වෙන පූජනීය ස්ථානයක් පිළිබඳව ඔයාලත් එක්ක බෙදා ගන්න. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අවට අපට ගත සිත පුබුදවා ගන්න පුළුවන් ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඒ අතර මේ දිනවල දළදා මාලිගයේ තරම්ම බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වුණ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බලන්න තමයි අපි මේ යන්නේ. මේ නෙල්ලිගල පුදබිම පිහිටලා තියෙන්නේ යටිනුවර නගරයට ඔබ්බෙන් පිහිටලා තියෙන පිළිමතලාව නගරයට ආසන්නව. නෙල්ලිගල පුදබිම වෙත ප්‍රධාන මාර්ග කිහිපයකින් පිවිසෙන්න පුළුවන්. කොළඹ නුවර මාර්ගයේ මහනුවර පැත්තට එනකොට පිළිමතලාව නගරයේ පහුවෙද්දිම පොල්ගහමුල හන්දියෙන් බැහැලා වම් අත පැත්තට තියෙන මුරුතලාව ගම්මානය පහු කරලා කිලෝමීටර් 7ක් විතර ආපුවාම කොබ්බෑකඩුව ගම්මානයේ නෙල්ලිගල පර්වත මස්තකයේ මේ පුදබිම පිහිටලා තියෙනවා. මහනුවර නගරයේ ඉඳන් මේ ස්ථානයට එන්න බස් රථ සේවාවකුත් තියෙනවා. ඒ වගේම තමයි නුවර ගැටබේ හන්දියෙන් ගන්නොරුව මාර්ගයේ ඇවිත් මුරුතලාව මාර්ගයේ මුරුතලාව හන්දියෙන් දකුණට හැරිලා පොඩි දුරක් ආවහම මේ ස්ථානයට එන්න පුළුවන්. නෙල්ලිගල ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වැඳ පුදා ගන්න එන බැතිමතුන්ට වාහන නවත්තලා යන්න විශාල වාහන නැවතුම් පළකුත් තියෙනවා. බලන්නකෝ මෙතන ඉඳන් අවට පරිසරය බලපුවාම පේන විදිහ හරිම නිස්කලංකයි මේ තැන. බෞද්ධ පුදබිමක තියෙන්න ඕනි හැම අංගයක්ම මේ නෙල්ලිගල තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලාම බලමුකෝ. මෑත කාලයේ වෙන විට දෙස් විදෙස් සංචාරකින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණ මධ්‍යස්ථානයක් විදිහට මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. නෙල්ලිගල පුදබිම පිහිටලා තියෙන ස්ථානය ගත්තොත් net සිත් ඇද ගන්නා සුළුයි. ඒ තරම්ම මනරම් ප්‍රදේශයක් වෙනවා මේ ස්ථානය. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 700ක් විතර උසින් තමයි නෙල්ලිගල පුදබිම තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් වෙන මහනුවර ඉඳන් නෙල්ලිගලට කිලෝමීටර් 11ක් විතර තියෙනවා. පේරාදෙණියේ ඉඳන් නම් කිලෝමීටර් 7ක් වගේ තමයි තියෙන්නේ. ලදු කැලෑවක් සංරක්ෂණය කරලා තමයි නෙල්ලිගල පුදබිම නිර්මාණය කරලා තියෙන්නේ. නෙල්ලිගල පුදබිමේ නිර්මාතෘ වෙන්නේ පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්. පුදබිම පුරා භූමියේ වැලි අතුරා ඇති මළුවක් තමයි තියෙන්නේ. ඇතුල් වෙන ස්ථානයේම මෙන්න මේ ඝණ්ඨාරය දකින්න පුළුවන්. බෝධීන් වහන්සේ තියෙන්නේ රත්තරන් පැහැ විශාල පාත්‍රයක් විදියට හදපු අඬුවක් තුල. බෝධිය ආසන්නයේම රත්තරන් පැහැයෙන් නිම කරපු හිටිපිළිම වහන්සේලා දැක ගන්න පුළුවන්. නෙල්ලිගල පුදබිම තුල ඇති බොහෝ අංග රත්තරන් පැහැයෙන් යුක්ත වෙන ලෙස තමයි ඉදි කරලා තියෙන්නේ. මේ ස්ථානයේ ලස්සන ඒ නිසා තවත් වැඩි වෙලා. ඔන්න ඊළඟට අපි ඇතුල් වෙන්නේ ශ්‍රී ශාක්‍ය සිංහ සුගන්ධ කුටියට. මේ කුටිය තුල කේශ ධාතුන් වහන්සේලා වැඩ හිඳිනවා. ඉතින් ඔයාලත් වැඩ පුදා ගන්න. මේ කුටියේ තේවාවන් උදේ 9:00 සිට 10 දක්වාත් සවස 6:00 සිට 7 දක්වාත් පැවැත්වෙනවා. ඉතා මනරම් වූ කැටයන් වලින් මේ ස්ථානය නිර්මාණය කළා දෙනවා.
මේ ස්ථානයේ වැඳ පුදා ගන්න ආවොත් ඔයාලට ඒ දේවල් බලා ගන්නත් පුළුවන්. අපේ අවිවේකී ජීවිතවලින් පුංචි වෙලාවක් වෙන් කරගෙන ලංකාවේ තියෙන මේ වගේ වැදගත් පූජනීය ස්ථාන බලන්න එන්න. ඔයාලට මනසට සැහැල්ලුවක් දැනේ. ඊටාම පිරිසිදුව මේ ස්ථානය තියෙනවා. ඇත්තටම මෙහෙට එන බැතිමතුන් මේ ස්ථානය ආරක්ෂා කරන විදිහට කටයුතු කරන එක ගැන නම් ඊටාම සතුටුයි. බලන්නකෝ අවට පරිසරයේ ලස්සන. නෙල්ලිගල පිහිටීමත් ඊටාම සුන්දර අපූර්ව දර්ශනයක්. ගහගෙන යන්න තරම් සුළං වැලි ආවත් ඉහළ ඉඳන් බැලුවාම වටේටම පේන්නේ කඳු පන්ති. එක පැත්තකින් හුන්නස්ගිරියක් අනෙක් පැත්තෙන් හන්තානක් තියෙනවා. ඒ වගේම තමයි ආන්දාගල, අලගල්ල, බතලේගල, අඹුලුවාව, රාමසාර කන්ද, ශ්‍රීපාදය, පිදුරු තලාගල කියන කඳුත් මෙතෙන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. නෙල්ලිගල වැඳ පුදා ගන්න සිය දහස් ගණනක් මිනිස්සු එනවා. ඊළඟට අපි වැඳ පුදා ගන්න යන්නේ චෛත්‍ය වහන්සේ. රත්තරන් පැහැ හංස පෙළකින් වටකර ඉදිකර ඇති දාගැබ් වහන්සේ නෙල්ලිගල පුදබිමේ විශේෂ අංගයක් වෙනවා. උස අඩි 70ක් විතර වෙන මේ දාගැබ බුබුලාකාර හැඩයක් ගන්නවා. මේ ස්තූපය ඉදිකරන්න ගත වෙලා තියෙන්නේ මාස 3ක වගේ කෙටි කාලයක්. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සහ ශ්‍රාවක මහරහත් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ශාක්‍ය සිංහ මහා සෑ රදුන් ඉදි කරලා තියෙනවා. මේ පුදබිම අලංකාරවත් කිරීමට විවිධ වර්ගයේ මල් වර්ග හදලා තියෙනවා. හරිම ලස්සනයි. බලන්නකෝ ඈතට විහිදිලා ගිහින් තියෙන කඳු පන්ති. නෙල්ලිගල පුදබිමේ ඉඳන් අංශක 360ක දර්ශන පතයකින් කඳු පන්ති ගණනාවක්ම බලා ගන්න පුළුවන්. මොකද කිව්වොත් කඳු වලලු කීපයකට මැදි වෙලා තමයි මේ නෙල්ලිගල පුදබිම පිහිටලා තියෙන්නේ. කඳු වැටියේ පසකට වන්නට සමන් දෙවියන්ගේ අලංකාර පිළිරුවක් නිර්මාණය කරලා තියෙනවා. මෙහි පැමිණෙන ඔයාලට සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නත් පුළුවන්. මේ පිළිරුවට සමාන පිළිරුවක් වර්තමානයේ කූරගල පුදබිමේ දැක ගන්න පුළුවන්. මොකද කූරගල පූජා භූමියක් නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ නෙල්ලිගල පුදබිම නිර්මාණය කරන්න මූලික වුණු ස්වාමින් වහන්සේම තමයි. කූරගල වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියන්නම්. බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඔයාලා උදේ වරුවක ආවොත් ඉර නැගෙන විදිහ හොඳට මෙතෙන්ට විචිත්‍රවත්ව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉර බැසගෙන යන විදිහත් මෙතෙන්ට රමණීය විදිහට දැක ගන්න පුළුවන්. මීදුන් වලාවන්ගෙන් වැසී ගියපු කඳු පන්ති මවන්නේ අමුතුම චමත්කාරයක් තමයි. ඉතින් මහනුවර පැත්තේ ඔයාලා ආවොත් අනිවාර්යයෙන්ම මේ ස්ථානයත් බලන්න එන්න. නුවර අවට බලන්න පුළුවන් තැන් පිළිබඳ වීඩියෝ ටිකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියන්නම්.
මේ ස්ථානයේ වැඳ පුදා ගන්න තියෙන තවත් තැනක් තමයි මේ ස්තූපය. රත්තරන් පැහැයෙන් මේ ස්තූපය ඉදි කරලා තියෙනවා. හරිම නිස්කලංක තැන. මනසට සැහැල්ලුවක් තමයි ගෙන එන්නේ මෙතනදී. කුඩා දරුවන්ටත් ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් විදිහට මේ ස්ථානය හදලා තියෙනවා. මේ ස්ථානයේ තියෙන සුභාරති ධර්මශාලාවද ඉතාම විශාලයි. සියලුම විහාරාංග වලින් සම්පූර්ණ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගත සිත නිවන පරිසරයක තියෙන නිසාම කෙටි කාලයක් තුලදී බැතිමතුන් අතර ප්‍රසිද්ධියට පත් වුණ තැනක් වෙනවා. මේ වගේ තැන් ආරක්ෂා කරන එක අපේ යුතුයකමක් බව මතක තියාගන්න. පරිසරයේ සුන්දර දේවල් හැකි හැම වෙලාවෙම විඳින්න එන්න. හැබැයි ඒ තැන් වලින් මතක සටහන් පමණක් අරගෙන පිය සටහන් පමණක් තියලා එන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ස්පාර්ක්ලින් නේචර් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙමු.